ප්‍රකාශ කළ වහම ඔහු කොතරම් වේදනාවටපත් වේවිද? කළ යුතු කිසිවක් නැහැ. මගේ රටේ ජනතාව බේරා ගැනීමට එනොයි මම මේ විදිහට බිලවන්නට සූදානම් වන්නේ. මොනවා උත්තරා මම ඔයාගෙන සිතමින් කාලය ගත කළේ. ඔව් මම දන්නවා. ඔබ මගේ පැමිණීම බලාපොරොත්තු වෙ සිටිනවද? ඒ වෙනදා වගේ ඔබ සමග සතුටෙන් කෙලිදෙලෙන් කාලය ගත කරන්නට ආවන්න වෙයි මම. ඔබ සමග විශේෂ කාරණයක් සාකච්ඡා කරන්නට යාවි. උත්තරා ඔය මොනවද මේ ප්‍රකාශ කරන්නේ? මොකද්ද? කෙලිදෙලෙන් කාලය ගත කරන්න නෙවෙයිලු. මා සමග කතා කරන්නලු. කොහොමද? ඔය දුකින්ද මේ කාලය ගත කරන්නේ? මේ අහන්න කුමරුනි. ඔබ බලාපොරොත්තු වෙ සිටියා මගේ අතගෙන මා සමග මේ ජීවිතේ පුරාවටම සතුටෙන් සන්තෝෂෙන් කාලය ගෙවන්නට. කුමරුනි කළ යුතු කිසිවක් නැහැ. ඔබ දන්නවා මගේ රට විනාශ කරන්නට දනු රාක්ෂයෙක් ඇවිල්ලා. ඒ රාක්ෂයා කියා සිටිනවා අපගේ රටේ ජීවත් වෙන අහිංසක මිනිසුන් බේරා ගන්නට රාජකීය ලේන් චරිත රාජකීය කන්‍යාවක් බිලි දිය යුතු බව. ඉතින් මේ රාජකීය කන්‍යාවිය මමයි. රාජකීය ලේන් චරිත ඔය මොනවද මේ ප්‍රකාශ කරන්නේ? උත්තරා මොනවද ඔයා මේ ප්‍රකාශ කරන්නේ? උත්තරා ඒ රාක්ෂයට ඔයා පිළිවෙන්නේ නැහැ. කවදාවත් මා එසේ ඉඳ තියන්නේ නැහැ උත්තරා. දුක්වෙන්නට එපා. කලුතුන් කිසිවක් නැහැ. මගේ රටේ ජනතාව බේරා ගන්නට මගේ පියාණන්ගේ අභිමානය සුරකින්නට මට කටයුතු වෙන කිසිවක් නැහැ. මම අනිවාර්යෙන්ම ඒ දනු රාක්ෂයට පිළිවෙනවා. මගේ කුමරුනේ දුක් වෙන්න එපා. ඔබ මානති සොනේ වේදනාව වෙන්න එපා. ඔබ මානති සොනේ අභිමානවත් කාන්තාවක් යයි කියා සතුටු වෙන්න ඔබ මා ගැන මට අවසර දෙන්න. ඒ දනු රාක්ෂයට පිළිවෙන්නට යන්න මට අවසර දෙන්න මාගේ උත්තරා මම කොහොමද ඔයාට යන්න දෙන්නේ? ඔය අම්මගේ බලාපොරොත්තුව, ඔය අම්මගේ ජීවනාලිය, ඔය අම්මගේ සම්පත. උත්තරා එපා. ඔය අගනතක කඳුලක් දකින්න මම කැමති වුණේ නැහැ. ඔය අම්මගේ දුරස්වල ඈතකට යනවනම් මගේ අස්පනා පිටු පිළිවෙනවා නම් උත්තරා. ඒකට මං කොහොමද ඉඳ තියන්නේ උත්තරා? හරිද මා යන්නට කිසිවක් නෑ වේදනාවෙන්. ඔබේ ආදිරේ හර. ඒ කුමරුනි කළ යුතු කිසිවක් නැහැ. සමදෙන්න මට. මා ඒ දනු රාක්ෂයට පිළිවි මගේ රටේ ජනතාව බේරාගත යුතුයි අනිවාර්යෙන්ම. මම රාජකීය කන්‍යාවියයි. මා රාජකීය කන්‍යාවේ බව අමතක කරන්න එපා මගේ කුමරුනේ.